my good morning. Welcome back to my YouTube channel. අද මාත් එක්ක යුනිවර්සිටි යන්න. මුලින්ම ඔයාලා හැමෝගෙම මම සමාව ගන්නවා. මොකද මම ඊට කලින් ගේන්න හිටියේ community post එකක් දැම්මා. මම Chinese food vlog එකක්. ඉතින් ඒක පොඩක් දිග වැඩි ඇත්තටම හිතුවට වඩා. ඒක නිසා මට ඒක ගේනවද නැද්ද කියලා තාම හිතා ගන්න බෑ. ඒක නිසා ඒකට කලින් මම හිතුවා මගේ යුනිවර්සිටි vlog එක යනවා කියලා. ඉතින් ඔයාලා ගොඩාක් ආසයිත්නේ මගේ යුනි vlogs බලන්න. ඒක නිසා මම හිතුවා අද ගොඩක් කාලයකට පස්සේ ඔයාලත් එක්ක යුනි ඩේ එකක් ෂෙයා කරගන්නවා කියලා. එහෙනම් vlog එකත් එක්ක දිගටම එන්න. අද උදේම ආවා print outs ගන්න. උදේම තියෙන අපිට maritime law lecture එක. ඉතින් ඒක නිසා ඒක print outs වගේක් ගන්න ආවා. අද දවසේ මං ගොඩාක් අසනීප වෙලා ඉන්නේ. gastritis හොඳටම වැඩි වෙලා. ඒක නිසා මම උදේම ඊනෝ එකකුයි අසමෝදගන් එකකුයි ගන්න අපේ යුනිවර්සිටි එකේ අලුතෙන් දැම්මා ලාබ් සුපර් මාකට් එකක්. ඒකට ඇවිල්ලා මම මේ දෙක අරන් බිලා යනවා කියලා හිතාගත්තා. මම දන්නේ අසමෝදගන් නම් gastric වලට හොඳයිද කියලා. ඒත් මට එදා හරි මම්මාරේ ලෙක්චර් එකේ ඉන්න මේකත් මම කෝකටත් බිලා බලුවා මට පොඩි හරි සහනයක් එන්න කියලා. සිලිලා රසිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා. ඉතින් ළමයි ඔයාලා ගොඩාක් අය මගෙන් ස්ටඩි බ්ලොග්ස් ඉල්ලලා තිබ්බා. මම ඔයාලට අරගෙන එන්නම්. මම ගොඩක් ඒවා වීඩියෝ කරගත්තා. ඒ ගත්ත වීඩියෝස් අනේ මට එඩිට් කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ, හම්බුනේ නැහැ. අපිට මිඩ් ටර්ම්ස් පටන් ගත්තා. ඊට අමතරව පොඩි වැඩ කීපයක් අලුතෙන් පටන් ගත්ත නිසා මට ගත වීඩියෝස් එඩිට් කරගන්න වෙලාවක් හම්බුනේ නැහැ. මම අනිවාර්යයෙන්ම ඒ බ්ලොග්ස් ටික ඔයාලට අරගෙන එනවා. ඉතින් මෙන්න මේ ඇප් එකත් මම මේකට පස්සේ අනිවාර්යයෙන්ම ස්ටඩි බ්ලොග් එකක් අප්ලෝඩ් කරනවා. ඒකෙදි මම කියන්නම් මේ ඇප් එක මොකක්ද කියලා. ඒකත් ගොඩක් ප්‍රොඩක්ටිව්ලි ඔයාලගේ ස්ටඩි වැඩ වගේම එදිනදා වැඩ කටයුතු කරගන්නත් ගොඩාක් උදව් වෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම ගැන මම මගේ කලින් ස්ටඩි බ්ලොග් එකෙන් ඔයාලට කියන්නම්. ඔයාලා බලන්න ඇති මොකද මේ කෙසෙල් කන කියලා. මට මං කලින් වගේ ගෑස්ට්‍රික් හොඳට බැරි වෙලා තිබ්බේ. ඒක නිසා කිසිම දෙයක් කන්නවත් ආසාවක් නැහැ. කන්න හිතෙන්නේ නැහැ. ඒක නිසා යාළුවෙක් ගෙදරින් ඔය විදියට පළතුරු ටිකක් ගෙනල්ලා තිබ්බා. ඉතින් මං ඔය ටික කකා හිටියා. යාළුවෙ ටික ඉන්ටර්වල් එකේ කෑම කාලා එනකන්. ඔයාලා ගොඩක් අය ආපහු මගේ වීඩියෝස් වලට මැසේජස් දාලා තිබ්බා මේ පාරේ එලවස් කියලා ඉවරලු ගොඩක් අය ආපහු කවද්ද ඉන්ටේක් එකක් ගන්නෙ කියලා. ඉතින් ආපහු ඉන්ටේක් එකක් ගන්න ගොඩක් වෙලාවට එල්ව රිසල්ට් ආවට පස්සේ සතියක් වගේ ඇතුළත ගොඩාක් වෙලාවට KTU එකෙන් ඇප්ලිකේෂන්ස් කෝල් කරනවා. එතකොට මම ඔයාලට මගේ channel එකේ ගිය පාර වගේම community post එකක් දාලා ඒ ගැන කියන්නම්. ඉතින් ඔයාලා ඒ ගැන ටච් එකේ ඉන්න ඔයාලට ගොඩක් කලාවට පුළුවන් TV එකේ එහෙම පොඩි ඇඩ්වර්ටයිස්මන්ට්ස් යනවා. ඉතින් KTU එකේ ඇප්ලිකේෂන්ස් කෝල් කරාට පස්සේ ඉතින් ඔයාලට ඒ ගැන පොඩ්ඩක් ටච් එකේ ඉන්න පුළුවන්. ඒ වගේම KTU වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන්. KTU එකේදී ඉන්ටේක් එකක් අලුතෙන් ආවම ගොඩාක් අය ඇවිල්ලා මට කතා කරනවා. ඉතින් මට හරි වාසයි. හැබැයි ඊළඟට ආපහු අලුතෙන් එන ඉන්ටේක් එක කතා කරන්න මම KTU එකේ ඉතින් නෑ. මේක මගේ ෆයිනල් ඉයර් එක නිසා. මං ඊනෝ පැකට් එකක් බිව්වා. මොකද මට ගෑස්ට්‍රික් හොඳටම වැඩි වෙලා ඉන්න බර හිටියේ. මේක මම ඊනෝ එකක් බිව්ව ෆස්ට් ටයිම්. හැබැයි හිතුවට වඩා ඉක්මනට මට ඒකට ගොඩාක් අඩු වුණා. ඉතින් අසනීප ගතියත් අඩු වෙන නිසා දැන් කැම්පස් එක ඉවර වෙන නිසා පිටුවාද කොහේ හරි එළියට යනවා කියලා. මොකද මේ දවස් ටිකේම මිඩ් ටර්ම්ස් තියෙන නිසා ලෙක්චර්ස් ඉවරන ගමන් අපි පොඩිමට යන්නේ. ඒක නිසා අපි කොහේ හරි කන්නේ යමුයි කියලා හිතාගත්තා. කොච්චර අමාරුවත් අද නම් යනවාමයි කියලා හිතාගත්තා. මොකද මේ අපේ ගෙවන්නේ ෆයිනල් ඉයර් එක නිසා ආපහු මේ වගේ යාළුවෝ එක්ක එකතු වෙලා එළියට යන්න හම්බෙන අවස්ථා හරියම අඩුයි. මේ 7 shop එක TikTok එකේ මේ දවස්වල මාරම viral යන shop එකක්. Korean lovers ලා නම් මේ ගැන හොඳටම දන්නවා. මේකේ ඒ ramen මෙතරම් හදලා
අපිට ඒක කන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අපිට අරගෙන යන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ වගේ එක එක ජාතියේ ටී පැකට්ස් එහෙම ගොඩක් කන්න තිබ්බා මෙතන. අපි මෙතනින් රාමෙන් ගත්තා. හැබැයි කන්න හම්බුනේ නැහැ. මෙතනට සාමාන්‍යයෙන් ගොඩාක් සෙනගෙනවා. ඉතින් ඒක නිසා අපි හිතුවා එතනින් රාමෙන් පැකට් අරගෙන ගිහලා වෙන තැනකින් අද අපි මොනවා හරි කනවා කියලා. අද අපි ගොඩක් දවල් එළියට පස්සේ මේ දවස්වල අවුව රශ්මිය නම් පුදුම වැඩි දරා ගන්න මාර අමාරුයි. ඒක නිසා තැනින් බඩ නතර වෙලා ගියේ. අද අපි කන්නාවේ බම්බල පිටියේ ඩුප්ලිකේෂන් රෝඩ් එකේ තියෙන ඇස්ටෝරියා පේජන් එකේ උඩ තියෙන චයිනීස් රෙස්ටෝරන්ට් එකට. මේකට එන්න මාරම ආසාවෙන් හිටියේ. අපි මෙතනින් මුලින්ම ළමයි බබල් ටී ඕඩර් කරනවා කියලා හිතුවා. මොකද එයාලගේ මෙනු එක දුන්නාම එතන බබල් ටී ජාති කොටක් තිබ්බා. ඒ වගේම එයාලගේ ප්‍රයිස් එකත් හරිම රීසනබල්. ඉතින් ඒක නිසා අපි හිතුවා අනිවාර්යයෙන්ම අද මෙතනින් බබල් ටී එක try කරලා බලනවාමයි කියලා. ඉතින් අපි බබල් ටී එකක් ඕඩර් කරා මුලින්ම. මට හරියට මතක නෑ මම මොකක්ද ඕඩර් කරපු බබල් ටී එක කියලා. හැබැයි ඒක හරිම ෂෝක්. මොකද සමහරක් තැන්වල මම දැකලා තියෙනවා මම try කරලා තියෙනවා බබල් ටී. ඒවල බෝබා හරිම අඩුයි. හැබැයි මේකේ අපි බබල් ටී එක බීලා ඉවර වුණාට පස්සේ බෝබා ගොඩක් ඉතුරු වෙනවා. ඒ තරම් යාලා හරිම හොඳට ඒක හදලා දෙනවා යාලගේ ඒ ප්‍රයිස් එකට හරි යන්නම. ඉතින් ඔයාලත් මෙතනින් මේක ඕඩර් කරලා බලන්න. මෙන්න මේක තමයි අද අපි දවල්ට කන්න ඕඩර් කරේ. මම මාර ආසාවෙන් හිටියේ මේක අයි කාලා බලන්න. මොකද යාලගේ ඩම්ප්ලින්ග්ස් හරිම රසයි කියලා මම ගොඩාක් වීඩියෝස් වල දැකලා තිබ්බා. ඒක නිසා අපි අද ඩම්ප්ලින්ග්ස් ඕඩර් කරා. ගොඩාක් ෆ්ලේවර්ස් තියෙනවා. අපි ඕඩර් කරේ pork and Chinese cabbage dumpling එක. ඊට අමතරව තව ඉතින් ගොඩාක් ಜಾති ඩම්ප්ලින්ග්ස් තියෙනවා. fried dumplings ඔය වගේ එක ಜಾති තියෙනවා. ඉතින් ඔයාලත් ඇවිල්ලා නැත්නම් ඉතින් try කරලා බලන්න. අස්තරම මට නම් ඒක හරිම රසයි. යාලගේ සෝස් එකත් එක්ක ඒක මරු. ඉතින් කොහොම හරි ඩම්ප්ලින්ග්ස් එක රස බලන්න තිබ්බේ ආසාවක් ඔන්න හරි. ඊට පස්සේ ඉතින් අපි ඔතනින් කාලා බීලා අද දවස කොහොම ෂේප් එකේ ගෙවා ගත්තා. vlog එකත් එක්ක එකතුලා හිටියට thank you bye bye.